හැබැයි අපි මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මේ ටෙක්නොලොජිය යූස් කරලා මොනවාම හරි ගේමක් දෙන්න ඕනි මුට. ඔය ප්‍රොසෙසරේට මොනවත්ම ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද කියන්නකෝ. මොනවත්ම ඩවුන්ලෝඩ් වෙන්නේ නැද්ද? වෙනවනේ. මෙන්න මේ අලු ටික කිල්ලට අහුවෙන්නේ නැතු වෙන්න අරගෙන ගිහිල්ලා අදාළ ස්ථානයේ බටහිර දිශාවට වෙන්න අඩි දෙකක වලක් කපලා එක කහවතුර ඉහලා අදාළ ස්ථානයේ දිහා බලාගෙනම වල්ල බල්ලා ඕම් වර මේ දරුවගේ හිතේ තියෙන දේවල් ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මොකද්ද දරුවෝ වෙළඳ සැලේ නම? ලැම්බර්ට් ස්ටෝස්. ඕ අර තුනක් ඇඳ කලින් මේ ලැම්බර්ට් ස්ටෝස් කියන ව්‍යාපාරයේ හැඳි ගෑවිලා මක බෑවිලා සුන්නත් දුවිලලා ඵලයන්. නෑ ගුරුනාන්දේ. ලැම්බර්ට් ස්ටෝස් කියන්නේ මගේ කඩේ. හෙන්න ගහිලා කෙලවිලා යන්න ඕනේ සිරිවර්ධන ස්ටෝස්. දෙයියොත් එක්ක විහිළු කරනවද බල? ආ? ජකෝ දෙයියන්ට මේ දෙපාර තුන් පාර කියන්න බෑ. එකපාර කියන්න ඕනේ. එකපාර. දැන් ඉතින් රීසෙට් පූජාවක් කරන්න එපා. තියපල රුපියල් 5000 මේ බුලත් අත උඩින්. ගියොත් වචනයක් આવුත් 5000ක් ගැත්තාට අනුකම්පා කරලා දීලා කලින් රික්වෙස්ට් එක ඩීට් කරලා දීලා සිරිවර්ධන ස්ටෝස් ඇඩ් කරලා කොමාන්ඩ් එක රීසෙට් කරලා දෙන්න දෙයනේ. ඕම් කඩවලේවා ரெண்டு பேர் பாருங்க பாவுதானே நீங்க வா என்ன சரி செய்ய வேணும் இங்க வா බා ගුරුනාන්දේ. ඔක අපිට දෙන්න. මුට්ටියට 70ක් පන්රු තියන්න. උදැල්ල ගත්තද? ගත්තා. අප්පට යාළු එක. ඔය එන්නේ. ඌනියන් කියනවානේ. හිතාගෙන ඇති අපි නිකන් දැක්කේ නෑ, දන්නේ නෑ. හරි. කියලා යන්නකෝ. යකෝ තමන්ගේ ගෑණි තමන්ගේ මනුස්සයාට මේ ඌනියන් කරනවා කියන්නේ කොහොමද ඒක? අපි චුද්දාලා යන් මේ දාන පාරේ වන්. හැබැයි ගෑණි මට ඌනියන් කරයි වන්. කොහෙද යන බේබත් දෙන්න? කල්පනාවේ. ඌරෝ. Ya kan ini karawat. Aka, coba deh.